එයාගේ අත මුලින් හිම්බින දවසේ මට ආවේ හාල් මැස්සන්ගේ ගඳ. මම එදා ආවි වැඩ කරන හෝටලයේ සිට හම්බෙන්නට එනකොටවත් නැතිද සිතුනේ හොදන්නට අත. බොම්බිලි ගඳ ඇති උඹ ළඟ හාල් මැස්සක් ගඳක්ද සිතුනා මට. අනේ මේ එදා අපේ හෝටලේට ආපු ඕඩරයක් හින්දා තමයි හදන්න උනේ මට බොම්බිලි කරෝල. ඕනෝ කරා ප්‍රශ්නේ. එතකොට මල් ළඟ බොම්බිලි ගඳ නැහැ පිස්සුද? හරි හරි. අපි ආයෙ පටන් ගමු. බෙද්දාම කට්ලට් බෝලයක් තෙලට දමා ඉනුවා කටට කෙල සුරු සුරු ගාලා. කට්ලට් උනත් බෝලයක් නම් උඹට හොඳා. අනේ මේ ඔයත් එක්ක බෑනේ මොනවද කියන්නේ? එයි මං යනවා යන්න. ලිස්සලා යන්න උඹ තරම් වෙන නෑ රුසියෝ. ලිස්සලා යන්නේ තොගේ වල් කට නිසයි මම පොරයෝ. පල්ල ආයෙන්න එපා උඹ ළඟටවත් මගේ බුදු අම්මෝ. කනහරහ පාරක් ඕනේද තොට වල් ගෙම්බෝ? මොකදනේ වෙලා තියෙන්නේ?